everyone, welcome back to my YouTube channel. අද අපේ ටුවර් එකේ තුන්වෙනි දවස. ඉතින් අද අපිට යන්න ප්ලෑන් කරලා තිබ්බේ සෆාරි වර්ල්ඩ් එකට. මේකේ වයිල්ඩ් ලයිෆ් පාර්ක් and මරයින් පාර්ක් කියලා දෙකක් තියෙනවා. ඔයාලට මේ පේන්නේ වයිල්ඩ් ලයිෆ් පාර්ක් එක ඇතුලේ තමයි අපි මේ සත්තුන්ව බලන්න යන්නේ. අර ලංකාවේ දෙහිවල සූ එකේ වගේ සත්තු කේජස් වලට දාලා නැත්තම් ඒ වගේ පොටක් අර යාලට තියෙන සරවුන්ඩ් එක ලිමිටඩ් කරලා ඒ විදියට නැහැ. ඔයාලා ලංකාවේ ගිහිල්ලා තියෙනද දන්නේ රිදියගම සෆාරි. අර අම්බලන්තොට සයිඩ් එකේ තියෙන්නේ. අන්න ඒ රිදියගම සෆාරි එකේ වගේ සත්තු හරීම නිදහසේ තමයි ඉන්නේ. ඉතින් නිදහසේ ඉන්න සත්තුන්ව බලන්න අපිට අපේ වෙහිකල්ස් වලින්, බස් වලින් ඒ වගේ දේවල් වලින් ගිහිල්ලා නිදහසේ ඉන්න සත්තුන්ව බලන්න පුළුවන්. ළමයි මට මේ තුන්වෙනි vlog එක ගෙන්න ටිකක් කල් ගියා. ඒකට මට සමා වෙන්න ඕනේ. මම ඉස්සරහට ඔයාලා ආසම කරන වීඩියෝස් ඉක්මනට අරගෙන එන්නම්. ඔයාලා අර ලංකාවේ සූ එකේ දකිනවා වගේ හැම වර්ගයකම වගේ සත්තු මෙතන හිටියා. අර විශේෂත්වය තියෙන ඉතින් මෙයාලා නිදැල්ලේ තමයි ඉන්නේ. නිදැල්ලේ ඉන්න සත්තුන්ව බලන්න ඉතින් අපිට අපේ වාහන වලින් යන්න පුළුවන්. ඔයාලට මේකේ ක්ලිප්ස්ම බැලුවොත් බෝරින් වෙයි කියලා හිතෙන නිසා අපි ඉක්මනට වයිල්ඩ් ලයිෆ් පාර්ක් එක ඉවර කරලා යන් මරයින් පාර්ක් එක පැත්තට. ඒකේ නම් ඔයාලට පෙන්වන්න ගොඩාක් ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවා ළමයි. ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා හිතනවා මේ වීඩියෝ ක්ලිප්ස් වලට. අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් පස්සේ මරයින් පාර්ක් එක පැත්තට යමු. So keep watching me and enjoy this vlog. හරි ඔන්න දැන් අපි මරයින් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එකට ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ පේන ඇති දෙපැත්තේ හරිම ලස්සන soft toys shops ගොඩාරියක් තියෙනවා. හරිම ලස්සන එක කී ටැක්ස් වර්ග, පොඩි ළමයි ආස කරන දේවල්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා toys එහෙම. ඒ වගේම ඔයාලා බලන්න යාලා ඩෙකොරේට් කරලා තියෙන විදිය මාරම ඉන්ටරෙස්ටිං ළමයි. නිකන් අර ෆෙස්ටිවල් සීසන් එකක් වගේ තමයි මට දැනුනේ. එක කලර්ස් යූස් කරලා හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. මං හිතන්නේ මේ වගේ දේවල් එයාලගේ ට්‍රැඩිෂන් එකටම ස්පෙෂල් දේවල් වෙන්න ඇති. ඔයාලා මේ ලොකේෂන් එක ගොඩක් අයගේ ෆොටෝස් වල එහෙම දැකලා ඇති. සෆාරි වර්ල්ඩ් එකට එන හැමෝම වගේ මෙතනදී අනිවාර්යෙන් පික්චර්ස් ගන්නවා. ඉතින් අපි අපේ ගෲප් එකේ අයත් මෙතන ගෲප් ෆොටෝ එකක් ගත්තා. හරි අපි දැන් මරයින් පාර්ක් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ළමයි ඔයාලා දන්නවද මේ මරයින් පාර්ක් එක ඇතුලේ සත්තුන්ගේ ෂෝස් යනවා. ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං කියලා අපේ ටුවර් ගයිඩ් කිව්වා. ඉතින් අපි උදේ පාන්දරම මේ ඔරන් ඔටන් ෂෝ එක බලන්න තමයි මේ යන්නේ. So good morning, ladies and gentlemen. Welcome to Bangkok South World and to our Orang-Utan Thai boxing show. Okay, before we go on with the boxing, we have to do the opening ceremony and right now. Come back to Muay Thai fight. Back corner, elbow, kick. 1, 2, 3, 4, 5, 6. Huh? Doctor, okay. ඔන්න දැන් ඔරංගුටන් ෂෝ එකත් ඉවරයි. එකේ ක්ලිප්ස් මම ඔයාලට ගොඩක් ගෙනාවේ නැහැ. ඔක්කොම දාන්න ගියොත් ඔයාලට වීඩියෝ එක බෝරින් වෙයි කියලා හිතුන නිසා අපි දැන් යන් එලිෆන්ට් ෂෝ එක බලන්න.
ลาดและมิตรภาพที่แสนอบอุ่นผ่านทักษะและความสามารถพิเศษที่สุดแสนประทับใจ මේ එලිෆන්ට් ෂෝ එකෙන් මෙන්න මේ පාට එක නම් ටිකක් ස්පෙෂල් ළමයි. ඔන්න දැන් මේ අලියා චිත්‍රයක් අඳින තමයි මේ යන්න හදන්නේ. ඔයාලා අන්තිමට බලන්නකෝ අලි චිත්‍රය කොහොමද කියලා. අපිට හිතා ගන්න බැරි වුණා අලියෙක්ටත් මේ වගේ මෙච්චර ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්ද කියලා. මං හිතන්නේ අන්තිමට ඒ චිත්‍රය බාත් ලොකු ගානකට විකුණා. මට බාත් කීයද කියලා නම් හරියට මතක නැහැ. මේ සත්තු මෙච්චර හොඳට ට්‍රේන් කරේ කොහොමද කියලා හිතා ගන්න බෑ ළමයි. එලිෆන්ට් ෂෝ එකත් ඉවරයි. දැන් අපි යන් can you guess? Then we go dolphin show and it's my favorite ළමයි. මම පුදුම ආසාවෙන් හිටියේ සෆාරි වර්ල්ඩ් එකට එන්ට්‍රන්ස් වුණ වෙලාවෙ ඉඳන් මෙන්න මේ ඩොල්ෆින් ෂෝ එක බලන්න. මේ ඩොල්ෆින් ෂෝ එක ස්ටාර්ට් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි බලාගෙන හිටිය ඩොල්ෆින්ස්ලා එන්නේ කොහෙන්ද කියලා. පටන් ගන්නකොටම ඩොල්ෆින්ස්ලා 4 දෙනාම වතුර යටින් හරිම ලස්සනට ආවා. Did you guys see? Those clips are really interesting. And now we are moving to the next show, Spy Show. මට හිතනවා මේ ෂෝ එක නම් මම ආස වෙන එකක් නැති වෙයි කියලා. මොකද අර මේ වගේ දේවල් වලට කැමති ගොඩක් ගර්ල්ස්ලාට වඩා බොයිස්ලානේ. ඉතින් අපි බලමු මේ ෂෝ එක කොහොමද වෙන්නේ කියලා. Sometimes you will really be fond of this. That's me, my friend. Yeah, but if they don't want to pay, then money is doing money. Why? General, we have already. මේ ෂෝස් තුනම බලලා අපි ලන්ච් එක ගන්න ආවා සෆාරි වර්ල්ඩ් එක ඇතුලේ තියෙන මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට. මේකත් ඔයාලට පේනවා ඇති හරියම ලක්සරි විදියට හදලා තියෙන ගොඩක් ලොකු රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මේකේ බුෆේ එකක් තමයි අපිට තිබ්බේ. Thailand foods තමයි try කරන්න තිබ්බේ. ඉතින් හරිම රසයි. ඔන්න third day එකේ evening session එකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපිට අද දවසේ හවස ඒ කියන්නේ third day එකේ evening එක අපිට plan කරලා තියෙන්නේ dinner cruise එකක්. මේ place එකේ නම නම් මට දැන් මතක නැහැ. මොකද අපි tour එක ගිහිල්ලත් දැන් මාස ගාණක් වෙනවා. මේ වීඩියෝස් බලද්දී අපි ඒ දවස් වලට ආයෙම යනවා වගේ දැනෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මගේ මේ vlog එක ගොඩක් ආස වෙයි කියලා. හැමතැනම රෙස්ටෝරන්ට්ස් තියෙනවා, shops තියෙනවා, ගොඩක් Thai peoplesලා මේ place එකට එනවා. ඒ වගේම ගොඩක් ටූරිස්ට්ලා එහෙම ඉන්නවා, ඉන්දියන් අය, ශ්‍රී ලංකන් අය,
ඒ වගේ ගොඩක් අය ඉන්නවා. ඔයාලට මේ පේනවා ඇති හැමෝම වගේ හරිම එක්සයිටඩ්. මොකද මේ ඩිනර් ක්‍රූස් එක එක ශිප්ස් වල තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ බුක් කරපු ශිප් එකේ ඉන්නේ අපේ ගෲප් එකේ අය සහ ඒ ශිප් එක බුක් කරපු අනිත් අය. ඒ වගේ ගොඩක් ශිප්ස් මෙතෙන්ට එනවා. ඉතින් එයාලට group wise මේ ශිප් වලට ඇතුළට යන්න පුළුවන්. දැන් බුෆේ එක ස්ටාර්ට් කරා. Let's enjoy this dinner. Cheers. ඔයාලා ඉන්නවද කලින් සුෂි try කරපු අය? මම මෙහෙ සුෂි try කරා ළමයි. මම නම් ආසුනේ නැහැ. මම හිතන්නේ මං ආයේ මේක try කරන එකක් නැති වෙයි. අපේ මල්ලිලා 3 දෙනෙකුයි අයියා කෙනෙකුයි හිටියා. අපි තමයි තරගෙට සුෂි try කරේ. but අපිට හිතුණා සුෂි නම් set වෙන්නේ නැහැ කියලා. අපි 4 දෙනාම ආයෙ හිතාගත්තා සුෂි නම් we'll never try this again කියලා. තුන්වෙනි දවසත් ඒ විදියට එන්ඩ් කරා. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ ටුවර් එකේ 4 වෙනි දවසට. අපි අද යනවා ඒක්වේරියම් එක බලන්න. ඒ වගේම වැක්ස් මියුසියම් එක බලන්නත් ප්ලෑන් කරගෙන ඉන්නවා. කන්නේ නෑනේ මෙයා. මේ එක්වේරියම් එක හරිම ලස්සනයි. නිකන් මුහුද යට ඉන්නා වගේ තමයි දැනෙන්නේ. ඒ වගේම එයාලගේ ෆිෂ් ටැන්ක්ස් හරිම ක්ලියර්, වෝටර් හරිම ක්ලියර්. ඔයාලට මතකද ළමයි මම මගේ කලින් vlog එකේ අන්ඩර්සී වෝක් එකක් කරා. අර කලින් පතායි සිටි එකේ view point එකට ළඟට ගිහිල්ලා කොරල් අයිලන්ඩ් වල කරපු අන්ඩර්සී වෝක් එක අන්න ඒ වගේ ෆීලින් එකක් තමයි මට මෙතනදිත් දැනෙන්නේ. මේ ඇක්වේරියම් එකේ මාළු විතරක් නෙවෙයි ඉන්නේ. මේ වගේ රෙප්ටයිල්ස්ලත් ඉන්නවා. ඒ වගේම ගෙම්බෝ, සර්පයෝ, ඒ වගේ සතුත් ඉන්නවා. හිහි බලන්නකෝ අනේ මේ දෙන්න මගේ මූණ දිහා බලන් ඉන්න විදිය. අනේ ඔයාලා බලන්නකෝ මෙන්න මේ ඉන්න තායිලන්ඩ් ගර්ල් මෙන්න මේ ඉන්න පුංචි සතාට කෑම කවනවා. ඒක හරිම ෂොක්. ඉතින් මට හිතුණා ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකකුත් මගේ vlog එක ඇතුළට දැම්මනම් ඒක හොඳයි කියලා. බලන්නකෝ අනේ යා කෑම කන විදිය. හරිම ෂොක් නේ? මට මේකෙදි ෆස්ට් ටයිම් ස්ටාර්ෆිෂ් කෙනෙක්ව අල්ලන්න chance එකක් ලැබුණා. හැබැයි මෙයාලව අල්ලන්න කලින් අපි හොඳට hand clean කරගෙන hand එක dry කරගෙන තමයි එන්න ඕනේ. ඊට පස්සේ මෙයාලව අල්ලන්න පුළුවන්. හැබැයි මෙයාලා ඇල්ලුවට පස්සේ ආයෙත් අපි hand clean කරගන්න ඕනේ. මොකද මෙයාලගේ තියෙන එක එක විෂ එහෙම අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පෙන්ගුයින්ස්ලා ඉන්න ඒරියා එකට. මට මාර ආසාවක් තිබ්බ පෙන්ගුයින්ස්ලා බලන්න. ඉතින් ඔයාලා බලන්නකෝ යාලා හරිම ෂොක්. එයාලට ගොඩාක් සීතල ඕනනේ. ඉතින් ලංකාව වගේ රටවල පෙන්ගුයින්ස්ලා හදන්න අමාරුයි. ඉතින් මේ වගේ රටකටම ඇවිල්ලා තමයි අපිට පෙන්ගුයින්ස්ලාව බලා ගන්න වෙන්නේ.
අනේ යාලා හරිම කියුට්. ඔයාලට මේ පේනවද? යාලා පොඩි පොඩි ඇක්ටිවිටීස් කරනවා. අර ඇතුලේ තියෙන ගල් එළියට දානවා, එළියේ තියෙන ගල් ඇතුලට අරන් එනවා. ඒ වගේ හරිම කියුට් දේවල් තමයි කරන්නේ. ඉතින් බලන් ඉද්දි හරිම ආසෙ හිතෙනවා පෙන්ගුයින් කෙනෙක්ව උස්සගෙන ගෙදර අරන් යන්න හිතෙනවා. මට ඔයාලට මේ ඇක්වේරියම් එකේ නම කියන්න අමතක වුණා. මේකේ නම තියෙන්නේ Sea Life Bangkok Ocean World කියලා. මේක දකුණු ආසියාවේ තියෙන world class ඇක්වේරියම් එකක්. මේ වගේ ටනල් එකක් නම් ඔයාලා කලින් ගිහිල්ලා ඇති ලංකාවේ තියෙන වෝටර්වර්ඩ් කැලණි එකේ. මේකේ තියෙන ස්පෙෂලිටි එක තමයි මේකේ මෝරු යනවා. අපි පහලින් බලන් ඉඳිදී ඔන්න බලන්න ඔයාලට දැන් පේනවා උඩින් මෝරු ගොඩාක් යනවා. මේ ඉතින් ඇත්තටම බය හිතෙනවා. මොකද මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ මෝරෙක් ළඟට දැක්කේ. අපි ඔන්න දැන් ඇක්වේරියම් එකෙන් එළියට ආවා. ගොඩක් සොෆ්ට් ටොයිස් විකුණන්න තියෙනවා මෙතන. අර ඇතුළේ ඉන්න සත්තුන්ගේ විදියට හදපු සොෆ්ට් ටොයිස් තමයි තියෙන්නේ. ඉතින් මං පෙන්ගුයින්ස්ලාට ආස නිසා පෙන්ගුයින් ටොයි එකක් ගන්න බැලුවා ළමයි. ඒක පුදුම ගණන්. අර මං පෙන්නපු ටොයි එක බාත් 50ක් 500ක් කියන්නේ ලංකාවෙන් 5000කට වඩා වැඩි. ඒක නිසා මට හිතුණා ඒ වගේ ටොයි එකක් ඒ ගානට ගන්න එක අපරාධ කියලා. ඉතින් පස්සේ වෙලාවක පෙන්ගුයින් කෙනෙක් දැක්කොත් ගන්නවා කියලා හිතාගෙන මේ ඒරියා එකේ චුට්ටක් වෙලා ඇවිද ඉඳලා අපි එළියට ගියා. අර ඇක්වේරියම් එක ඇතුලේ ඉන්න සත්තු විදියටම තමයි මෙතන තියෙන ටොයිස් ඔක්කොම වගේ හදලා තියෙන්නේ. අනේ ළමයි හරිම ලස්සනයි. මට ඔක්කොම ටික ගෙදර යන්න හිතුණා. පුදුම ලස්සන සොෆ්ට් ටොයිස් ගොඩාක් තිබ්බා. මේවා හිතනවට වඩා පොඩ්ඩක් ගණන් වැඩි. මොකද මේ ඇක්වේරියම් එක ඇතුලේ තියෙන නිසා ක්වොලිටි එකට හදලා තියෙනවා. මේ වගේම හරිම ලස්සනයි. මේ අපි බලමු ඉස්සරහට ලස්සන ටොයිස් සම්පූර්ණත් අපි අනිවාර්යයෙන්ම ගමු. ඊළඟට අපි ආවා වැක්ස් මියුසියම් එක බලන්න. ඔයාලට පේන්නේ නැති මම කලින් ක්ලිප් එකේ දැම්ම එකේ නම. මේක ඇතුලේ ඉතින් ඉන්නේ ඔයාලා දන්නවා ඇති ගොඩක් ෆේමස් කැරක්ටර්ස්. වැක්ස් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් එයාලාගේ නැචරල් ලුක් එකම එන විදියට හරිම ලස්සනට හදලා තිබ්බා. ඉතින් අපිට මේක ඇතුලට ගිහිලා එයාලත් එක්ක සෙල්ෆිස් ගන්න පුළුවන්. එක එක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් එයාලා එතන ඕගනයිස් කරලා තිබ්බා. ඔයාලා බලන්න ඔයාලා දන්න අඳුරන ෆේමස් කැරක්ටර්ස් එහෙම ඉන්නවද කියලා. හිහි මෙයා ටිකක් මං වගේනේ. ඔයාලා මොකද හිතන්නේ ඒක ගැන? වැක්ස් මියුසියම් එකත් බලලා ඉවර වෙලා අපි එළියට ආවා. අපේ day 5 whole day අපිට allocate කරලා තිබ්බේ shopping යන්න. ඉතින් Bangkok shopping video එකක් මම කරන්නේ නැහැ. මොකද මේ අර මම කලින් කියපු වගේ මට ඒක පොඩ්ඩක් disturb කැමරා එක අල්ලගෙන ඉන්න ගමන් අපේ shopping වැඩ ටික කරගන්න. ඒක නිසා ඒකේ video එකක් මම කරේ නැහැ.
දැන් day 6 එකේ තමයි අපි ආයේ ලංකාවට යන්නේ. ඉතින් day 6 එකේ උදේ අපිට Sky train එකක experience එකක් ගන්න තිබ්බා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි Sky train එකේ යන වීඩියෝ ක්ලිප් එකක්. ඇත්තටම මේකත් හොඳ experience එකක්. මොකද ලංකාවේ මේ වගේ දේවල් නැහැ. ඉතින් Sky train එකකත් ඔන්න අපිට යන්න පුළුවන් වුණා. ඊළඟට එදා දවසේම දවල් වගේ වෙද්දී අපි ගියා පන්සලක් වන්දනාමාන කරගන්න. අපි තායිලන්ඩ් වලට ආවත් හරි අපිට බෞද්ධ සිද්ධාස්ථාන වලට යන්න පුළුවන් උනේ නැහැ. අපේ ප්ලෑන් එකේ බෞද්ධ සිද්ධාස්ථාන කියන දේ ලොකුවට ફોකස් කරලා තිබ්බේ නැහැ. මොකද අපි විනෝද චාරිකාවක් තමයි ආවේ. එන්ජොයි කරන්න හිතාගෙන. ඉතින් අන්තිමට තායිලන්ඩ් වලින් යන්න කලින් අපි මේ පන්සලේ නම තිබ්බේ මට මතක විදිහට මාබල් ටෙම්පල් වගේ මතක. ඔන්න පන්සලක් වන්දනාමාන කරගන්න ආවා. අපි අතරට ගිහින් බලමු කොහොමද පන්සල ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් අර ලංකාව වගේ නෙවෙයි මේ ගොඩක් අර යාළගේ ට්‍රැඩිෂන් එකටම බැඳිච්ච විදියට තමයි මේ වගේ බිල්ඩින්ග්ස් එහෙම හදලා තියෙන්නේ. අපි ඉතින් මේ පන්සලත් වන්දනාමාන කරගත්තා. බුදුහාමුදුරන්ගේ ආශිර්වාදෙත් අරගෙනම අපි ආයේ ලංකාව බලා පිටත් වෙන්න එයාපෝට් එකට ගියා. ඉතින් ගොඩාක් සතුට හිතෙන දේවල් ගොඩාක් මතක එකතු කරගෙන අපි ඔක්කොමලා ඔන්න ඉතින් ලංකාවට එන්න තමයි මේ හදන්නේ. මේ වෙලාවෙද්දී නම් ඇත්තටම හිතට මාර දුකයි. ඒ වගේම සතියක් අපි ලස්සනට ගත කරපු විදිය මතක් වෙද්දී හිතට පුදුම සතුටුයි. ඉතින් ආයෙත් දවසක මේ වගේ ටුවර් එකක් යන්න හිතේ තියාගෙනම අපි හැමෝම ෆ්ලයිට් එක ඇතුළට ආවා. අපිට කලින් වගේම තායි ආයේෂියා ෆ්ලයිට් එකක් තමයි බුක් කරලා තිබ්බේ අපේ රිටර්න් ට්‍රිප් එකට. ඔයාලට කියන්න ඔයාලට මතකද දන්නේ නැහැ මම මගේ කලින් vlog එකක කිව්වා මට නාසිලමාක් එකක් කන්න පුදුම ආසාවක් තිබ්බා කියලා. ළමයි ඔයාලට කියන්න මට රිටර්න් ෆ්ලයිට් එකේ නාසිලමාක් එකක් ලැබුණා. මං හිතන්නේ මම පුදුම ලකී මේක try කරන්න තරම්. ඉතින් මේක මාර රසයි. ඉතින් මට හරිම සතුටුයි මේ සතුටත් හිතේ තියාගෙනම මං අද vlog එක ඉවර කරනවා. Thanks for watching.